සාමකාමී රාත්‍රියක ඇය ඇගේ දියණියන් දෙදෙනාත් සමග සතුටෙන් රාත්‍රී ආහාරය ලබා ගනිමින් සිටියා. කොහොම නමුත් මුලින් හැම දෙයක්ම හොඳින් සිද්ධ වුණා. ටික වේලාවකින් දේවල් නරක අතර පෙරලෙන්න පටන් ගන්නවා. වැඩිමල් දුව මෙතන එහා පැත්තෙන් තියෙන කාමරයක් දිහා බලාගෙන ගොඩක් බයෙන් අම්මට කතා කරනවා. ඒ වුණත් ඇයට මෙතන මොකුත්ම පේන්න ඇත්තේ නෑ. What? It's okay. I just turned off the lights, that's all. ඊට පස්සේ අනික් දුව ඒ කාමරේ දිහා බලලා තමන්ගේ අක්කා පේන්නේ නැති දෙයකට බය වුණා කියලා හයියෙන් hina වෙන්න පටන් ගන්නවා. What was that? What are you doing? Oh, what, Mommy? Look at me. What are you scared of? The fish? Oh, the fish died. What? Angel's sleeping already. It's raining, girls. No. Nothing, honey. Are you almost done eating? Look at me. Look at me. ටික වෙලාවකින් වැඩිමල් දුව බයෙන් අම්මා ළඟට දුවන් ආවම බාල දුව දෙවනි වතාවටත් ආයෙත් ඒ කාමරේ දිහා බලනවා. ඔන්න මේ වෙලාවේ මේ කුඩා ළමයා දක්වන ප්‍රතිචාරයෙන් අපිට පැහැදිලි වෙනවා මෙතන මොකක් හරි අద్භූත දෙයක් තියෙනවා කියලා. Turn around. Turn around. Turn around. But you gotta listen to me. Turn around. Look at me. What's the matter? කොහොම වුණත් මේ දේ පොඩි දරුවන් දෙන්නට විතරක් පෙනුන දෙයක් වගේම මේ අම්මටවත් කැමරාවටවත් කිසිම දෙයක් සටහන් වෙලා නැහැ. ඊළඟ සිදුවීම සිදු වුණේ මෙක්සිකෝවේ බාණ්ඩ පටවන ස්ථානයක. ආරක්ෂකයන් CCTV කැමරාවලින් දකිනවා මෙතන වාහන ළඟ කවුරු හරි ගෑනු ළමෙක් ඉන්නවා කියලා. ඉතින් මේ දේ පරීක්ෂා කරන්න ආරක්ෂකයන් දෙන්නෙක් එතෙන්ට ගියාම තවත් ආරක්ෂකයන් දෙන්නෙක් මේ දිහා CCTV කැමරාවලින් බලාගෙන හිටියා. ඉතින් මේ කළු ඇඳගත් ගැහැණු ළමයව ස්ක්‍රීන් එකෙන් පෙන්නුවත් එතනට ගියපු ආරක්ෂකයන්ට නම් මෙයාව පේන්නේ නැහැ. ස්ක්‍රීන් එකෙන් මේ දිහා බලාගෙන ඉන්න ආරක්ෂකයන් ඒ ගැහැණු ළමයා ඉන්න තැන කිව්වත් එතනට ගියපු ආරක්ෂකයන්ට කිසිම දෙයක් පේන්න තිබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි ස්ක්‍රීන් එකේ පේන විදියට එතන ආරක්ෂකයන් දෙදෙනා මේ ගැහැණු ළමයා හරහා යන බවක් අපිට පැහැදිලිවම පේන්න තියෙනවා. ඉතින් මෙතන මේ සටහන් වෙලා තියෙන්නේ ඇත්තටම අවතාරයක්ද? එහෙමත් නැත්නම් වෙනත් මොකක් හරි ඡායාවක්ද? තීරණය ඔයා සතුයි. ඊළඟ සිද්ධියත් වාර්තා වෙන්නේ මෙක්සිකෝවේ වෙළඳසැලකින්. සාමාන්‍ය විදියට දේවල් සිද්ධ වුණත් මේ හැම දෙයක්ම එකපාරටම CCTV කැමරාවල රෙකෝඩ් වුණ දෙයක් හින්දා කනපිට හැරෙන්න පටන් ගන්නවා.
ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති පෙනී නොපෙනී යන තරමේ ඡායාවක් මේකේ පටිගත වෙලා තියෙන විදිය. ටික වෙලාවකින් මේ දේවල් තවත් දරුණු වෙන්න පටන් ගන්නවා. එක පාරටම මෙතන රාක්කයක තිබුණ බෝතල් කිහිපයක් ඇතුලේ ඉඳන් කවුරු හරි තල්ලු කරා වගේ බිමට වැටෙනවා. වෙළඳ සැලේ සේවකයන් මේක පරීක්ෂා කරත් භෞතිකව පේන කිසිම අසාමාන්‍ය දෙයක් මෙතන තිබුණේ නැහැ. ඉතින් මේ සිදුවීම ගැන ඔයා මොකද හිතන්නේ? අනිවාර්යෙන්ම ඔයාගේ තීරණය පහලින් කමෙන්ට් කරන්න. ඊළඟට අපි යන්නේ මෝල්ඩා කියන රෝහලේ මෘත ශරීරාගාරයට. මේ මෘත ශරීරාගාරයේ සේවකයන් මෙහි තියෙන CCTV කැමරාවල රෙකෝඩ් වුණ මේ සිදුවීම දැක්කම ගොඩක් බියටපත් වෙලා තියෙනවා. ඉතින් මේක රෙකෝඩ් වෙලා තියෙන්නේ මෘත ශරීර රැගෙන යාමට භාවිත කරන ට්‍රොලි ඉබේම මේ අතට ගමන් කරන විදිය. ඔයාලට පැහැදිලිවම පේනවා ඇති මේ ට්‍රොලිය එක එක දිශාවන්ට ඉබේම ගමන් කරනවා කියලා. මේ රෝහලේම වෙනත් CCTV කැමරාවක රෙකෝඩ් වුණ සිදුවීමක් දැන් අපි බලමු. මේ වෙලාවේදී සේවකයෙක් මේ ට්‍රොලියක් අරන් යන්න ඒක ළඟට ලං වෙනවා. සේවකයා ට්‍රොලියට ලං වෙද්දී ඉබේම ඒ ට්‍රොලිය සේවකයාගෙන් ඈතට චලනය වෙන විදිය පැහැදිලිවම අපිට මෙතනදී පේනවා. ඉතින් ඇත්තටම මෙතන සිද්ධ වුණේ මොකක්ද? රෝහලේ මියගිය රෝගීන්ගේ ආත්මයන් මෙතන සැරිසරනවද? එහෙමත් නැත්නම් මේක කාගේ හරි විහිළුවක්ද? ඔයාගේ අදහස අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. එහෙනම් අදට මේ අභිරහස් සිද්ධීන් ගැන කතාව නතර කරනවා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.